Hello everyone. I hope you all are doing great. In today's video, I'm going to teach you another 15 idioms that will make you a fluent speaker. බලන්න අද මං කියලා දෙන්න යන ලස්සන idioms වලින්. පළවෙනි එක. A blessing in disguise. වෙස් වලාගත් ආශිර්වාදයක්. ඒ කියන්නේ මුලදී අපිට ඒක නරක දෙයක් වගේ පෙනුනත් පස්සේ අපිට ඒක හොඳ ප්‍රතිඵල ගෙනත් දුන්නා. ඒ වගේ දේවල් වලට තමයි මේ වෙස් වලාගත් ආශිර්වාද කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් losing my job was a blessing in disguise. Because it forced me to start my own business and I'm much happier now. මගේ ජොබ් එක නැතිවීම වෙස් වලාගත් ආශිර්වාදයක්. මොකද ඒක මාව මගේම බිස්නස් එකක් කරන්න පෙළඹවීමක් කළා. උතල්ලු කළා. ඉතින් මම දැන් වඩාත් සතුටින් ඉන්නවා. අද දවසේ කියලා දෙන දෙවනි ඉඩියම් එක තමයි to take it with a grain of salt. ඒ කියන්නේ යමක් සම්පූර්ණයෙන්ම විශ්වාස නොකිරීම. ගත යුත්තේ ඉතා කුඩා බව. උදාහරණයක් විදියට she tends to exaggerate. You should take her story with a grain of salt. exaggerate කියලා කියන්නේ කෙනෙක් යමක් ඕනාට වඩා අතිශයෝක්තියෙන් වෙන බොරු ගොතලා ලොකුවට තියෙනවට වඩා දෙයක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන එක. එතකොට මේ අපි මේකෙන් ගත යුතු දේ හරි පොඩ්ඩයි. ඔයා මේකෙන් හරි පොඩ්ඩයි ගන්න ඕනේ කියන එක තමයි take it with a grain of salt කියන්නේ. අද දවසේ කියලා දෙන තුන්වෙනි ඉඩියම් එක to get a taste of your own medicine. ඔයාගේම බෙහෙත් ඔයාම ගන්නවා කියන එක. ඒ කියන්නේ අනිත් අයට කරන දේවල් Tamanටත් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට he is always criticizing everyone. So it's the time he got a taste of his own medicine. එයා හැමෝම විවේචනය කරනවා. එයාටම මේ දේවල් සිද්ධ වෙන්න වෙලාව තමයි. ඊළඟට කියලා දෙන්න යන්නේ මේ රැල්ලට යනවා කියන එකට ගැලපෙන ඉඩියම් එකක්. To jump on the bandwagon. උදාහරණයක් විදිහට ගත්තොත් everyone is wearing these shoes. හැමෝම මේ සපත්තු දාන් ඉන්නේ. So I guess I'll jump on the bandwagon and buy a pair too. ඉතින් මාත් රැල්ලට වගේ මේක ගන්නවා. මමත් ජෝඩුවක් ගන්නවා කියන එක. ඊළඟ ඉඩියම් එක තමයි to get out of hand. ඒ කියන්නේ යමක් පාලනයෙන් ගිලිහෙනවා කියන එක අපේ අතේ නැහැ. ඒක අපිට control කරන්න බෑ. That's uncontrollable. උදාහරණයක් ගත්තොත් the party was out of hand after midnight. So police had to be called. මහා රාත්‍රියෙන් පස්සේ midnight එකෙන් පස්සේ පාටිය control එකෙන් මිදුණා. හරි පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇති වුණා. ඉතින් අපිට පොලිසියට කතා කරන්න සිද්ධ වුණා. තීරණය කරන්න ඕනේ ඔයා. මේක කොහොමද අපි idiomatic idea එකෙන් කියන්නේ? The ball is in your court. The ball is in your court. උදාහරණයක් විදිහට I have told him everything I know about the project. Now the ball is in his court. මම project එක ගැන මම දන්න හැම දෙයක්ම යාට කියලා තියෙනවා. තීරණය ගන්න ඕනේ එයා. ඊළඟ ඉඩියම් එක තමයි to have your head in the clouds. ඒ කියන්නේ මේ සිහින ලෝකවල ඉන්න යථාර්ථයෙන් දුරස්ව ජීවත් වෙනවා කියන එක. උදාහරණයක් ගත්තොත් he is always coming up with impractical ideas because his head is in the clouds. එයා හැමතිස්සෙම හරිම impractical. ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයට එහා ගිය අදහස් වලින් practical නැති අදහස් වලින් තමයි ඉන්නේ. එයා හැමතිස්සෙම එවැනි අදහස් තමයි එයා ගාව තියෙන්නේ. මොකද එයා යථාර්ථයෙන් ඈත්ව ජීවත් වෙන කෙනෙක්. ඊළඟ ඉඩියම් එක to blow off some steam. steam කියන්නේ වාෂ්පනේ. ඉතින් අපේ ස්ට්‍රෙස් එක අපේ කෝපය නිවා ගන්නවා කියන එක තමයි මේකේ තේරුම. උදාහරණයක් විදිහට after a long day at work I like to go for a run to blow off some steam. ඉතින් කාර්යබහුල දිගු දවසක් අපේ කාර්යාලේ work එකේ මගේ රස්සාවේ
දිගු දවසකට පස්සේ මම කැමති පොඩ්ඩක් දුවන්න යන්න මගේ ස්ට්‍රෙස් එක නිවා ගන්න. ඊළඟ එක තඩි කම්මැලියන්ට කියන්න පුළුවන් එකක්. To be a couch potato. මේ couch potato කියලා කියන්නේ ඇත්තටම මේ TV බල couch එකද වෙලා කම්මැලිකමෙන් කාලය ගත කරන කෙනෙක්. උදාහරණයක් විදියට since he lost his job he has become a real couch potato. ඔහුගේ ජොබ් එක නැති වෙච්ච දවසේ ඉඳලා ඔහු නියම කම්මැලියෙක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟ එක හදිසියෙම කලබලයට තීරණ ගන්න නිගමන වලට එළඹෙන අයට කියන්න පුළුවන්. To jump to conclusions. ඉක්මනින්ම නිගමන වලට එනවා. උදාහරණයක් විදියට Don't jump to conclusions. We don't know the whole story yet. නිගමන වලට එන්න හදිසි වෙන්න එපා. අපි සම්පූර්ණ කතාව තාම දන්නේ නැහැ. ඊළඟ එක to bite off more than you can chew. ඒ කියන්නේ Tamanට දරාගත නොහැකි තරම් වැඩ ප්‍රමාණයක් බාර ගන්න එක. උදාහරණයක් විදිහට She really bit off more than she could chew by agreeing to plan the entire festival by herself. ඒ කියන්නේ සම්පූර්ණ උත්සවය තනිවම ප්ලෑන් කරන්න එකඟ වුණෙන් එයා කරගත්තේ යට කරන්න බැරි තරම් වැඩ ගොඩක් බදාගත්ත එක. ඊළඟට to hit the nail on the head. හරියටම කියනවා අකුරටම කියනවා කියන එක. උදාහරණයක් විදිහට that's it, you hit the nail on the head. That's exactly why the system isn't working. ඔයා හරියටම කිව්වා මේ සිස්ටම් එක වැඩ කරන්නේ නැති හේතුව. ඊළඟ එක මේ රෑ තිස්සේ පාඩම් කරන වැඩ කරන මිනිස්සු ඉන්නවනේ එයාලට ගැලපෙන එක. To burn the midnight oil. ඒ කියන්නේ රෑ බොවනතුරු වැඩ කිරීම නැත්නම් පාඩම් කිරීම. උදාහරණයක් විදිහට we had to burn the midnight oil to get the project finished before the deadline. deadline එක කියන්නේ අවසන් දවසට කලින් අපේ project එක ඉවර කරගන්න අපිට රෑ බෝ වෙනකන් මහන්සිලා වැඩ කරන්න සිද්ධ වුණා. ඊළඟ එක opportunity එකක් නැති කරගන්නවා. To miss the boat. බෝට්ටුව මිස් වෙනවා. මොකක්ද මේ? උදාහරණයක් විදිහට the concert tickets sold out so quickly. I was so late and missed the boat. concert tickets ටික ඉක්මනට විකිණිලා ඉවර වුණා. ඉතින් මම පරක්කු වෙච්ච නිසා මට ඒක අවස්ථාව නැතුව ගියා. අද දවසේ කියලා දෙන අන්තිම ඉඟිවැකිය තමයි to break the ice. ඒ කියන්නේ කවුරුත් කතා නොකරන එහෙම නැත්නම් එච්චර friendly නැති awkward situation එකක් නැති කරන්න ඔයා මොකක් හරි දෙයක් කරනවා. to break the ice. උදාහරණයක් විදිහට he told a funny joke to break the ice at the beginning of the meeting. meeting එකේ ආරම්භයේදී ඔහු මේ විහිළුවක් කරලා ඒක මිත්‍රශීලී වටපිටාවක් ඇති කළා. ඉතින් අද දවසේ පාඩමෙන් ඔයාලා ලස්සන idioms 15ක් ඉගෙන ගත්තා. ඉතින් අමතක නොකර වීඩියෝ එකට like කරන්න, මේක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉදිරි පාඩම් වලට සම්බන්ධ වෙන්න subscribe කරන්න. See you in the next videos. Have a nice day.